කොහොමද මගේ ආදරණීයනි පොඩි දෙයක් ඔයගලන්ට කියන්න ඕනේ. සමහර විට මේ දේ අහලා සමහරුන්ට පොඩි වේදනාවක් ඇති වෙන්න පුළුවන්. සමහරුන්ට දැනෙන්නේ නැති වෙන්නත් පුළුවන්. මම මහානාට්‍යයෙන් ටික කාලයකට අයින් වෙනවා. සමහර විට ටික කාලයක් නැතුව සදාකාලික වෙන්නත් පුළුවන්. ඇත්තටම මේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. මම ටිකක් අසනීප තත්ත්වයෙන් ඉන්නේ. මගේ උගුරේ පොඩි ආබාධයක් තියෙනවා. ඉතින් මට වෛද්‍යවරු දීපු උපදෙස තමයි එකම බෙහෙත කතා නොකර ඉන්න එක කියලා. මට බැරි දෙත් ඒකමයි. ඉතින් මම ටික කාලයකට මහානාට්‍යයෙන් අයින් වෙනවා. මට හරි දුකයි වේදනාවක් මගේ හිතේ තියෙනවා. මම හිතන්නේ මෑත කාලෙක බිහි වෙච්ච නාට්‍ය අතරින් තාමත්ම ජනප්‍රිය වෙච්ච නාට්‍යයක්. මම රංගපාපු චරිත අතරිනුත් මිනිස්සු ගොඩාක් ආදරය කරපු චරිතයක් ලතිකා කියන්නේ. මේ අධ්‍යක්ෂකතුමා ඉරේෂ් මගේ ආදරණීය හිතවතා පුදුමාකාර සහයෝගය මුලින්දම දුන්නා. ඒ වගේම මහේස් ලස්සන රචනයක්. අපේ නිශාන්ත අයියා මේ නිෂ්පාදකතුමා පුදුමාකාර සහයෝගයක් දුන්නා. මගේ කාර්මික ශිල්පීන් කැමරමන්ලා හැමෝම ඒ වගේම මගේ නළු නිලි කැල හදවතේ ඉන්න නළු නිලියෝ මගේ දුව ගීත් මම අමතක කරන්නම් බැරි. ඒකයි ඉතින් මොකෙම සමුගන්න වෙනවා. කතා කරගන්නකොට මට ටිකක් අමාරුයි. පුළුවන්කමක් තිබ්බොත් ආයෙත් මම ඔයගලන් අතරට එනවා. හැමෝටම ජය වේවා. හැමදාම මම ප්‍රාර්ථනා කරනවා වගේම මේ වෙලාවෙත් මම ප්‍රාර්ථනා කරන්නේ හැමෝටම හොඳක් වෙන්න කියලා. ආදරේ